සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මිලින්දට මල්ති කේන්තියෙන් පැහැදිලි කරන දේ ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. සංගීත සීසන් 2 කතාවේ මේක හරිම තීරණාත්මක වගේම හැඟීම්බර අවස්ථාවක්. තමන්ගේම ලේ උනත් මිලින්දට වඩා තිසංකේ දරුවට තාත්තෙක් වුණ හැටි මලිති මිලින්දට පවසන ආකාරය ගැන අපිට අද කතා කරන්න පුළුවන්. මිලින්දට ලැබෙන පිළිතුර. මිලින්ද තමන්ගේ ප්‍රීතූත්වය ගැන උජාරුවෙන් කතා කරද්දී මලිතගේ ඉවසීමේ සීමාව පැන ගියේ දැඩි පිළිකුලක්ද සමගයි. ලේනෑකමකට වඩා මනුෂ්‍යත්වය සහ වගකීම් වටිනා බව ඇය මිලින්දට පෙන්වා දුන්නේ ඉතාමත් තදින්. මිලින්දගේ දුව අද තිසංකට තාත්තා කියලා කතා කරන්නේ නිකම්ම නෙවෙයි. මිලින්ද දරුවා ගැන අමතක කරලා තමන්ගේ ලෝකයේ සැප විඳිද්දී ඒ දරුවගේ හැම කඳුලක්ම පිස දැමුවේ තිසංක බව මලිතිය අනාවරණය කරાવી. අම්මා මියගිය මොහොතේ ඉඳන් ඒ අඩුව දරුවට දැනෙන්න නොදී රෑ නිදි නැතුව දරුවා වෙනුවෙන් කැප වුණේ තිසංක මිස මිලින්ද නොවන බව මලිති ඊටාම කෝපයෙන් මතක් කර දේවි. මිලින්ද කවදාවත් තාත්තෙක් විදිහට ඉටු නොකළ යුතුකම් කොටස තිසංක කිසිම ලේ නෑකමක් නැතුව ඊටාම ආදරයෙන් ඉටු කළ බව ඇය පවසාවි. මලිති මිලින්දට කියා සිටින්නේ දරුවෙක්ට තාත්තෙක් වෙන්නේ නම දුන්න පළියට නොවේ. ජීවිතයේ අමාරුම කාලවලදී සෙවණැල්ලක් වගේ ළඟ හිටපු නිසයි කියලයි. මිලින්දගේ හිතේ තියෙන අහංකාරකම දිය වෙලා යන තරමටම මලිතිගේ වචන සැරවේවි. තිසංක කියන්නේ දරුවගේ ජීවිතේ රැක්ගත සැබෑ තාත්තා බවත් මිලින්ද කියන්නේ නමට පමණක් සීමා වුණ තාත්තෙක් බවත් පවසමින් මලිති මිලින්දව සම්පූර්ණයෙන්ම නිරුත්තර කරાવી. දරුවන්ගේ ආදරය දිනා ගන්න නම් කළ යුත්තේ අයිතිවාසිකමකින් නොව තිසංක වගේ ආදරය සහ රැකවරණය දීම බව පවසමින් මලිති එතනින් නික්ම ගියේ මිලින්දගේ හිතට ලොකු වරදකාරී හැඟීමකුත් එකතු කරලා දෙමින්. ඉතින් ඇත්තටම ඔයාට මොකද හිතන්නේ? හොඳම තාත්තා තිසංකද මිලින්දද? එහෙම නැත්නම් මිලින්ද මේ වෙද්දී මේ දරුවව අයිති කරගන්න හදන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඇත්තටම මේක මහිලගෙන් පරිගන්න තියෙන හොඳම ක්‍රමයක් කියලා හිතන හින්දා. හැබැයි මේ කිසිම දෙයක් ඉදිරියට සාර්ථක වෙන එකක් නැහැ කියලයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම් වෙන්නේ.